Hi guys, welcome back to my SL Elite Escapes YouTube channel. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කිස්බරි හොටෙල් එකට. කිස්බරි හොටෙල් එකේ ලොබි එකේ තමයි මේ අපි ඉන්නේ. අද අපි ඩිනර් බුෆේ එකට ආවේ. ඉතින් කිස්බරි හොටෙල් එකේ ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එක එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අපි මේ වීලොග් එක කරන්නේ. අපේ වීඩියෝස් බලන අපිව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම thank you so much. දිගටම අපිට ඉන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. මේ තමයි යාළුවනේ කිස්බරි හොටෙල් එකේ තියෙන ලස්සන ලොබි ඒරියා එක. කිස්බරි හොටෙල් එකේ ඩිනර් බුෆේ එක ස්ටාර්ට් කරන්නේ 6:30ට. 6:30 ඉඳලා රෑ 11 වෙනකන් ඩිනර් බුෆේ එක තියෙනවා. ඔයාලා මේ ඩිනර් බුෆේ එකට එනවනම් එන්න කලින් අනිවාර්යයෙන්ම රිසර්වේෂන් එකක් දාන්න. contact details description එකේ අපි දානවා. Harbour Court restaurant එකේ තමයි international dinner buffet එක සර්ව් කරන්නේ. අපි එහෙනම් යමු restaurant එකට dinner buffet එකට. මේ යන්න මාත් එක්ක. මේ සැලඩ් කෝනර් එක රසම රස සැලඩ් වර්ග ගොඩක් මේ බුෆේ එකේ තිබුණා. මේ හුමස් pasta with ham salad තමයි මේ තියෙන්නේ. coleslaw salad, beetroot salad, මෙතන apricot තියෙනවා. මේ cheddar cheese, strawberry jam තියෙනවා. මේ තියෙන gouda cheese, swiss cheese තමයි මේ තියෙන්නේ. mixed bean salad එකක් තමයි මේ කප් වල තියෙන්නේ. මෙතන potato තියෙනවා. cucumber තියෙනවා, olives තියෙනවා, කඩල, pasta තියෙනවා. මේ chicken ham, chicken salami තමයි මේ තියෙන්නේ. මේ chicken mozzarella dish එකක්. ඔයාලා රෙඩිමේඩ්ස් වලට ගන්න කැමති නැත්නම් ඔයාලටත් ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ raw vegetables දාලා ඔයාලා ආස විදියට කස්ටමයිස් කරලා සලාඩ් එකක් හදාගෙන කන්න පුළුවන්. Hi guys, අපි දැන් ඉන්නේ කිස්බරි හොටෙල් එකේ Harbour Court restaurant එකේ. මේ Harbour Court restaurant එකේ තමයි එයාලගේ ඩිනර් බුෆේ එක සර්ව් කරන්නේ. මේ තියෙන සීෆුඩ් කෝනර් එක. මෙතන prawns තියෙනවා, tuna tartar, salmon, crabs තියෙනවා. මේ තියෙන්නේ dressings වර්ග. මේ තියෙන්නේ සුෂි කෝනර් එක. සුෂි වර්ග ගොඩක් මේ බුෆේ එකේ තිබුණා. මේ සුෂි වර්ග ඔක්කොම මාරම රසයි guys. මේ වගේ ලස්සනට සුෂි arrange කරලා තිබුණා.
සුෂි එක ඩිප් කරලා කන්න. ජින්ජර් පිකල්, සෝයා සෝස්, වසාබි සෝස් තිබුණා. මේ තියෙන්නේ බාලයන් වෙජිටබල් බ්‍රොත් ප්‍රෝන් සුප් එකක් තමයි මේ තියෙන්නේ. මෙතනින් අපිට හොපර්ස් ගන්න පුළුවන්. හොපර්ස් එක කන්න ලුණු මිරිස් තියෙනවා, සීනි සම්බල් තියෙනවා. මේ ස්ට්‍රිං හොපර්ස්. yellow rice තමයි මේ තියෙන්නේ. fish ඇඹුල් තියල්. chicken stew. chicken කොත්තු තමයි මේ තියෙන්නේ. chicken gravy එකක් තියෙනවා. මේ potato tempered. beans curry එකක් තමයි මේ තියෙන්නේ. මෙතන පපඩම් තියෙනවා. fried chili beef, octopus prawns with hot garlic sauce මේ තියෙන මේ seafood noodles, chicken fried rice තමයි මේ. මේ කෑම වර්ග ඔක්කොම ගොඩක්ම රසට තිබුණා. මෙතනින් අපට රසම රස තායි නූඩල් සුප් එකක් හදාගන්න පුළුවන්. අපි ආස විදියට අපි ආස ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරලා රසම රස නූඩල් සුප් එකක් හදලා දෙනවා. ඇත්තටම යාළුවනේ මේ සුප් එක නම් ගොඩක්ම රසට තිබුණා. මේ තමයි මගේ රසම රස තායි නූඩල් සුප් එක. මෙතනින් අපිට පිට්සා ගන්න පුළුවන්. පිට්සා වර්ග 3ක් තිබුණා. ස්පයිසි සලාමි පිට්සා, මාගරීටා පිට්සා, chicken and mushroom පිට්සා තිබුණා. පිට්සා ඔක්කොම ගොඩක්ම රසයි. මේ පෝක් කවුන්ටර් එක. මෙතන තවත් ඇක්ෂන් ස්ටේෂන් එකක්. මෙතනින් පැස්ටා හදාගන්න පුළුවන්. අපි ආස ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරලා අපි ආස විදියට පැස්ටා එකක් හදාගන්න පුළුවන්. මෙතන සොසේජ් තියෙනවා. කටල් ෆිෂ්, ප්‍රෝන්ස්, කෑම වර්ග ගොඩක් මේ බුෆේ එකේ තිබුණා. මේ කෑම වර්ග ඔක්කොම රසම රසයි. මෙතන මටන් බිරියානි එකක් තියෙනවා. ඒ බිරියානි එකත් ගොඩක්ම රසයි. මේ තන්දුරි චිකන්, මේ ෆිෂ් කරි එකක්, ඩාල් කරි, මේ ඉන්දියන් කෝන එක, මෙතන නාන් තියෙනවා. නාන් ගොඩක්ම රසට තිබුණා. මේ බන් කෝන එක. බන් වර්ග ගොඩක් තිබුණා මේ බුෆේ එකේ. මේ තියෙන ඩෙසර්ට් කෝන එක. ඩෙසර්ට් වර්ග ගොඩාක් තිබුණා. මේ ඩෙසර්ට් වර්ග ඔක්කොම ගොඩක්ම රසයි ගයිස්.
මෙතන චොක්ලට් ෆවුන්ටන් එකක් තියෙනවා. මේ තියෙන කට් ෆෘට්ස්, watermelon, pineapple, papaya. මේ බොටල්ස් වල තියෙන්නේ ෆෘට් සලාඩ්. මෙතන කේක්ස් වර්ග තියෙනවා. කොෆි කේක් තියෙනවා, රෙඩ් වෙල්වට් කේක්, වයිට් චොක්ලට් ෆූජි, ඔරේන්ජ් කේක්, බ්ලූබෙරි මූස් කේක්, ලෙමන් කේක්, චොක්ලට් කේක්. මෙතන කැවුම්, මුං අලුවා, වැලි තලප, නාරං කැවුම්, හැලප, බ්‍රවුනීස්, ඩෙසර්ට් වර්ග ඔක්කොම ගොඩක්ම රසයි. මෙතන තියෙන ගයිස් චොක්ලට්. චොක්ලට්ස් වර්ග ගොඩක් තිබුණා. හොට් චොක්ලට් පුඩින් තියෙනවා. බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පුඩින්, ඩේට් පුඩින්, මේ තියෙන අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් වර්ග 8ක් මෙතන තියෙනවා. ගොඩක් රසට තිබුණ මේ අයිස්ක්‍රීම්. මේ තියෙන්නේ මගේ රසමරස නූඩල්ස් සුප් එක. නූඩල්ස් සුප් එක විතරක් නෙමෙයි, කින්ස්බරි හොටෙල් එකේ ඩිනර් බුෆේ එකේ කෑම ඔක්කොම රසම රසයි. මේ ඩෙසර්ට් වර්ගත් ඔක්කොම ගොඩක්ම රසයි ගයිස්. ඉතින් යාළුවනේ, ඔයාලට කින්ස්බරි හොටෙල් එකේ ඩිනර් බුෆේ එක ගැන තාම මොනවහරි දැනගන්න ඕනේ නම් කමෙන්ට් කරන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. අපේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න, share කරන්න. දිගටම මාත් එක්ක ඉන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම ඔයාලා හමු වෙන්න එන්න. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉන් එන්නම්.